ඔයා කොච්චර මහන්සි වෙලා සල්ලි හම්බ කළත් මාසේ අන්තිමට සතයක්වත් ඉතිරි වෙන්නේ නැද්ද? ගොඩක් දෙනෙක් හිතන්නේ මේක නොසැලකිල්ල කියලා. ඒත් ඇත්තටම ඔයා ජීවත් වෙන ගෙදර තියෙන වාස්තු ෆෙන්ෂුයි හෝ ගුප්ත දෝෂ නිසා ඔයාගේ ධන වාසනාව පලා යනවා වෙන්න පුළුවන්. අද මම කියන්නේ සල්ලි ඉතිරි නොවෙන්න බලපාන ප්‍රධාන දෝෂ 17ක් සහ ඒවට කරන්න පුළුවන් සරල විසඳුම් ගැන. දොරවල් සහ ජල දෝෂ 1. ප්‍රධාන දොරට කෙලින් පිටුපස දොර තිබීම එන ධන වාසනාව පිටතට ගලා යයි. විසඳුම පිටුපස දොර වසා තැබීම, ඝනකම් කරටන් යෙදීම හෝ ආවරණයක් තැබීම. 2. ප්‍රධාන බොර කෙලින් ජලය මාළු ටැංකි තිබීම ධන ශක්තිය සෝදාගෙන යයි. විසඳුම මාළු ටැංකි හෝ පොකුණු ප්‍රධාන දොරට මුහුණ නොලා වෙනත් සුදුසු ස්ථානයකට ගෙන යාම. 3. ප්‍රධාන දොර කෙලින් නාන කාමර දොර තිබීම සෘණාත්මක ශක්තිය නිවසට පැතිරේ. විසඳුම නාන කාමරයේ දොර නිතර වසා තැබීම හෝ දොරින් පිටත කණ්ණාඩියක් සවිකිරීම. 4. ජලය කාන්දු වීම. ජලය සමන් මුදල්ද වැය වී යයි. විසඳුම කාන්දු වන කරාම සහ බට වහාම පිළිසකර කිරීම. නිවසේ හැඩය සහ දිශා දෝෂ 5. එල් ෂේප් නිවාසේ ගිනිකෝණ දිශාව අහිමි වී මුදල් රැඳීම නතර වේ. විසඳුම අඩුව පවතින කෝණයේ ආලෝකය ලබා දීම හෝ එලිමහන් ශාක තබා හැඩය සමතුලිත කිරීම. 6. බස්නාහිර දිශාව අහිමි වීම අධික ලෙස පොහොසත් වීමට බාධා ඇතිවේ. විසඳුම බස්නාහිර දිශාව පිරිසිදුව තබා ගැනීම සහ ලෝහමය සැරසිලි භාවිත කිරීම. 7. ත්‍රිකෝණාකාර ඉඩම් නිවාසේ ශක්ති ප්‍රවාහය අසමතුලිත වේ. විසඳුම ඉඩමේ ඌල් සහිත මුළුවල පැලෑටි වගා කර හැඩය වටකුරු කිරීම. 8. ගෙදර මැද ජලය තිබීම ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටේ. විසඳුම නිවසේ මධ්‍ය ලක්ෂයනේ ජලය සම්බන්ධ දේවල් ඉවත් කර එය හිස්ව සහ පිරිසිදුව තැබීම. පරිසරය සහ අභ්‍යන්තර උපාකරණ. 9. පතොක් සහ කාන්තාර ශාක තැබීම අවාසනාව ගෙන දෙයි. විසඳුම පතොක් ඉවත් කර වෙනතකට නැවත සිටුවීම හෝ නිවස ඇතුළත පළල් පත්‍ර සහිත ශාක තැබීම. 10. නිවස අඳුරු වීම සෘණාත්මක ශක්තිය වර්ධනය වේ. විසඳුම දහවලට පවා අඳුරු ස්ථානවල කුඩා විදුලි බුබුලක් දල්වා තැබීම. 11. පිච්චුණු බල්බ එකතු කිරීම අක්‍රිය ශක්තිය ගොඩනැගේ. විසඳුම පිච්චුණු බල්බ එකතු නොකර වහාම ඉවත් කර අලුත් බල්බ සවිකිරීම. 12. ප්‍රධාන දොර කෙලින් කණ්ණාඩි පිහිටීම වාසනාව පරාවර්තනය වී ආපසු යයි. විසඳුම කණ්ණාඩිය වෙනත් දෙසකට හැරවීම හෝ එතැනින් ඉවත් කිරීම. 13. බාල්ක යට මුදල් තැබීම මුදල් වර්ධනය අඩාල වේ. විසඳුම සේප්පුව හෝ මුදල් තබන ස්ථානය බාල්කවලට යට නොවනසේ වෙනත් තැනකට ගෙන යාම. සිරිත් විරිත් පැලැති සහ ගුප්ත දෝෂ 14. අසුභ දිශාවල නිදා ගැනීම ලෙඩ රෝග සැදී මුදල් නාස්ති වේ. විසඳුම තම උපන් වේලාවට ලග්නයට අදාළ සුභ දිශාවකට ඇන්ඩ හිස දමා නිදා ගැනීම. 15. අධික කටු සහිත ශාක තැබීම පවුලේ ආරවුල් සහ ධන හානි සිදුවේ. විසඳුම දෙහි දොඩම් හැර අන් කටු සහිත මල් පැල නිවසට ආසන්නයෙන් ඉවත් කිරීම. 16. ඉදිරිපස දොර දෙසට කුණු අතුගෑම වාසනාව පිටතට තල්ලු වේ. විසඳුම නිවසේ පිටුපස දෙසට කුණු අතුගා එකතු කර ඉවත් කිරීම. 17. අමනුෂ්‍ය භූත දෝෂ පැවතීම කොතෙක් හම්බ කළත් සල්ලි ඉතිරි නොවේ. විසඳුම නිවස ආගමානුකූලව පිරිසිදු කිරීම, පිරිත අම්බරෝ රතන සූත්‍රය සජ්ජායනා කිරීම සහ සුවන්ද දුම් අල්ලන්න. 17. මුදල් රැකගැනීමේ ශක්තිය හීනවීම මානසික හා පරිසර ශක්තිය හීන වේ. විසඳුම මුදල් පිළිබඳ ධනාත්මකව සිටීම සහ ඉහත සදහන් වාස්තු නිවැරදි කිරීම සිදු කිරීම. ඔයාගේ ගෙදරත් මේ වගේ දෝෂ තියෙනවා නම් අදම මේ සරල විසඳුම් යොදන්න. නිතරම ගෙදර පිරිසිදුව හා ආලෝකමත්ව තියාගන්න.
මේ වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් සබස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න.